හරි. අද අපි කතා කරන්න යන්නේ කොහොමද හරියට වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඒක ගැන තමයි අද කතා කරන්න යන්නේ. එතකොට අද අපි මේ වෙබ්සයිට් එක හදන්නේ මෙන්න මේ blogger.com කියන පාත් එකේ blogger.com කියන මේ පාත් එකේ තමයි අපි අද වෙබ්සයිට් එක හදන්න යන්නේ. එතකොට මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලන්ගේ ලැප්ටොප් එකේ හරි මොබයිල් එකේ හරි තියෙන වෙබ් බ්‍රවුසර් එක තියෙනවානේ Google Chrome එක හරි Edge එක හරි මොකක් හරි වෙබ් බ්‍රවුසර් එක මෙන්න මේ blogger.com කියන එක ටයිප් කරගෙන ඒක සර්ච් කරගන්න. ඊට කරාට පස්සේ ඕගොල්ලෝ එන්නේ මෙන්න මේ වගේ පාත් එකකට. මෙතන ඕගොල්ලන්ට තියෙනවා create your blog කියලා. එතෙන්ට ගියාට පස්සේ ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මේකට email address එකක් ඕනේ. මොකද මේ blogger.com කියන්නේ Google එකේ සර්විස් එකක්. එතකොට ඔයාලගේ Gmail account එක මෙතෙන්ට දෙන්න වෙනවා. ඊපස්සේ Gmail account එක අපි දෙමු මෙතෙන්ට. ඊට පස්සේ next දීලා password එක ඉල්ලනවා. password එක දීලා next කියන එක දෙන්න. ඊට පස්සේ සමහර අයට මේ වගේ verification එකක් ඉල්ලයි. සමහර අයගේ verification එකක් ඉල්ලන්නේ නැහැ. verification එකක් ඉල්ලුවොත් ඒක okay කරගෙන phone එකෙන් verify කරගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ එනවා මෙන්න මේ වගේ පාත් එකකට. දැන් මම කලින් එකක් හදලා තිබ්බා. ඒ කියන්නේ කලින් බ්ලොග් එකක් හදලා තිබ්බ නිසා මගේ කලින් තිබ්බ බ්ලොග් එක තමයි ආවේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට එනවා මෙන්න මේ වගේ පාත් එකක් තමයි ඕගොල්ලන්ට එන්නේ. අතන අර මේ ඊමේල් account එක දීලා ලොග් වුණාට පස්සේ ඕගොල්ලන්ට එන්නේ මෙන්න මේ වගේ එකක්. එතන ඕගොල්ලන්ගේ බ්ලොග් එකේ ටයිටල් එක දාන්න පුළුවන්. එතකොට මේ ටයිටල් එක තමයි ඕගොල්ලන්ගේ බ්ලොග් එකේ මේන් ටයිටල් එක වෙන්නේ. එතකොට Google search කරනවා නම් මේ ටයිටල් එක ගහලා තමයි search කරන්නේ. ඒකින්ද මොකක් හරි හොඳ ලස්සන ගැළපෙන ටයිටල් එකක් දාන්න. ඔය වගේ ටයිටල් එකක් දාලා ඊට පස්සේ next දීලා මෙතනදී අපිට URL address එකක් අපේ blog එකට address එකක් හදාගන්න ඕනේ. එතකොට මෙතන අපිට මේ කෙලින්ම domain එකක් දීලා තියෙනවා මේගොල්ලෝ කියන්නේ අපේ website එකට domain name එකක් දීලා තියෙනවා. අපිට කැමති domain name එකක් add කරගන්න පුළුවන් domain එක buy කරලා තියෙනවා. අපි දැන් හිම domain එකක් buy කරලා නැති හින්දා අපි කරන්නේ මේ domain name එක පාවිච්චි කරනවා. මෙතෙන්ට දාමු දැන් මම දාගත්තේ මගේ blog එකේ නම. එතකොට මේ වගේ ඕගොල්ලන්ට කැමති address name එකක් දාගන්න පුළුවන්. දාලා මෙතනින් save දෙන්න තියෙන්නේ. සමහර විට ඕගොල්ලෝ දාන නම වෙන කෙනෙක් කලින් use කරලා තියෙනවා නම් මෙතන පෙන්නනවා මේක use කරන්න බෑ කියලා. අපි බලමු මේක use කරන්න පුළුවන් වේද කියලා මට. මෙතනින් save දෙන්න තියෙන්නේ. ඊට පස්සේ වෙන වගේ processing කියලා ටික වෙලාවක් ගන්න. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඔයාලගේ blog එක දැන් හැදලා ඉවරයි. අපේ main හදන්න ඕනේ part ටික අපි හදාගෙන ඉවරයි දැන්. ඊට පස්සේ අපේ දැන් මෙතන අපිට මේ දැන් අපේ home page එක හදන්න ඕනේ YouTube channel එක Facebook channel එකේ ඒවා link කරගන්න ඕනේ. ඒ ඔක්කොටම කලින් අපි මෙතෙන්ට post එකක් add කරගෙන ඉන්න. ඒ post එක add කරගත්තට පස්සේ අපිට ලේසි මේ මොනවද අර ඉතුරු හදාගන්න ඕන ටික හදාගන්න. ඒක නිසා අපි කරන්නේ මෙතනින් new post ගිහිල්ලා new post ගියාම මෙන්න මේ වගේ අර word එක වගේම එක තැනකට තමයි එන්නේ. එතනින් අපිට පුළුවන් අපේ එකේ blog එක type කරලා දාන්න. එතකොට මෙන්න මෙතන title එක දාන්න පුළුවන් අපේ blog එකේ main title එක. එතකොට main title එක දාද්දී ඒ දාන අකුරු capital simple දාන ඒවා හරියට දාන්න ඕනේ. මොකද ඒ දාන එක ගොඩක් වැදගත් ඉස්සරහ වැඩ ටික කරද්දී. මෙන්න මේ වගේ title එකක් දාගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මොනවා හරි හදාගත්ත අපි. කියන්නේ කලින් හදාගෙන තියෙනවා නම් හරි කොහොම හරි අපිට මේක type කරලා දාන්න තියෙනවා. මම කලින් හදාගත්ත එකක් තියෙනවා. නිසා මම ඒක දානවා. ඔන්න ඔය විදිහට මම කලින් හදාගත්ත මොනවද බ්ලොග් මගේ කන්ටෙන්ට් එක දානවා. ඊට පස්සේ අපිට මෙතන පුළුවන් දැන් අපිට අපේ මේන් හෙඩින් එක වෙන්නේ මෙන්න මේ ෆොටෝග්‍රැෆි කියන එක. ඊට පස්සේ මෙන්න මෙතන මේ දැන් මේක මේන් හෙඩින් එකක් නෙවෙයිනේ. මේක සබ් හෙඩින් එකක්. අපිට මේක සිලෙක්ට් කරලා මෙන්න මේ පැරග්‍රාෆ් කියන එකට ගිහිල්ලා සබ් හෙඩින් කියන එක දෙන්න. ඊට පස්සේ මේවා ඔක්කොම සබ් හෙඩින් මේක දෙක කියලා තියෙන ඔක්කොම සබ් හෙඩින් දීලා ඒ යටතේ තියෙන හෙඩින්ස් ටිකක් තියෙනවා. ඒවා අපිට දෙන්න පුළුවන් මයිනර් හෙඩින්ස්. අන්න ඒ විදිහට අපිට ඕන විදිහට මේක හදා ගන්න පුළුවන්.
ඊට පස්සේ අපේ මේ අපිට ඕන ෆොටෝ සෙට් කරන්න, වීඩියෝ ඇඩ් කරන්න. ඒ වගේ දේවලුත් මේකේ කරන්න පුළුවන්. අපි දැන් එකමට ෆොටෝ එකක් දාලා බලමු ෆොටෝ එක ඇඩ් කරනවා. දැන් මෙතන upload from computer හරි photos Google Photos වල තියෙන එකක් හරි එහෙම දාන්න පුළුවන්. මම computer එකේ තියෙන එකක් දාන්න නිසා upload from computer දාලා. එතකොට මෙන්න මේ වගේ එකක් එනවා. එතකොට මෙතන allow කරගන්න ඕනේ. මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් අපේ image එක select කරලා දෙන්න. මේ වගේ අපිට මොකක් හරි තියෙන image එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ image එක ඔන්න විදිහට add වෙනවා. මෙතන අපිට වෙනස් කරගන්න පුළුවන්. Word එකේ තියෙන විදිහටම අපිට image එක තියෙන තැන ඒ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. මම මුකුත් වෙනස් කරන්න යන්නේ නැහැ මේක දැන් හදන්නේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන publish කියන එකෙන් කෙලින් publish කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙනවා permalink එකක්. ඒ කියන්නේ අපිට අපේම link එකක් හදාගන්න පුළුවන්. location add කරන්න පුළුවන්. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා අපිට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කමෙන්ට් එකක් ඇක්සෙප්ට් කරන්න ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන මේක මෙතනින් පබ්ලිෂ් කරන්න. මෙතන අපිට පබ්ලිෂ් ටයිම් එක, ඒ කියන්නේ කවද්ද පබ්ලිෂ් වෙන්න ඕනේ, ඒ වගේ දේවල් සෙට් කරන්නත් පුළුවන්. දැන් මම මේක මෙතනින් පබ්ලිෂ් දුන්නාට පස්සේ මෙතන කන්ෆර්ම් කරන්න ඉල්ලනවා. කන්ෆර්ම් කරාට පස්සේ මෙතන අපේ මේන් ඩෑෂ්බෝඩ් එක, මේන් ඩෑෂ්බෝඩ් එකේ අපිට පෙන්නනවා අපි දාලා තියෙන මේ බ්ලොග් පෝස්ට් එක. ඉතින් ඊට පස්සේ මෙතනින් view blog කියන එකට ගියාට පස්සේ ඔන්න ඔය විදිහට අපි දාලා තියෙන අපේ බ්ලොග් එකේ පළවෙනි මේ එක පෙන්නනවා. එතන read more ගියාට පස්සේ අපිට පුළුවන් දාලා තියෙන බ්ලොග් එක මොකක්ද කියලා කියවන්න. මේ තියෙන අපිට මේ බ්ලොග් කියන්නේ බ්ලොගර් සයිට් එකෙන් දෙන මේන් තීම් එක. අපිට මේ තීම් එක වෙනස් කරගන්නත් පුළුවන්. අපි තීම් එක වෙනස් කරන්න කලින් අපි තව බ්ලොග්ස් කීපයක් මේකට ඇඩ් කරගන්න ඕනේ. මොකද එතකොට මේ අපිට ලේසි මේ වැඩේ කරගන්න. මම තව බ්ලොග්ස් කීපයක් ඇඩ් කරගන්නවා. ඒත් එකම දෙයක් කියන්න මෙන්න මෙතන පබ්ලිෂ් කරන්න කලින් මෙතන මේ ලේබල්ස් කියලා තියෙනවා. අන්නේ ලේබල්ස් එකට අපි මේ අතන මේන් ටයිටල් එක දාද්දි මම කිව්වේ කැපිටල් සිම්පල් අකුරු හරියට බලලා ටයිටල් එක දාන්න කියලා. අන්නේ දාපු ටයිටල් එකේ මුල වචනේම දාන්න. ඒ කියන්නේ මම දැන් ෆොටෝග්‍රැෆි කියලානේ. ෆොටෝග්‍රැෆි කියන එක හරියට මෙතනක් දාන්න. මේක වැදගත් වෙන්නේ මොකටද කියලා ඉස්සරහදී තේරෙයි. ඊට පස්සේ මෙතනින් ආයෙ අප්ඩේට් දෙන්න. ඊපස්සේ මම තව බ්ලොග් කීපයක්, ඒ කියන්නේ බ්ලොගර්ස් කීපයක් ඇඩ් කරගන්නවා. එතකොට අපි ලේසි මේ වැඩේ කරගෙන යන්න. මම මෙන්න මේ විදිහට අපේ බ්ලොගර්ස් 3ක් විතර ඇඩ් කරගත්තා. මොකද මෙහෙම ඇඩ් කරගත්තාම මේ අපිට ලේසි මෙතනින් ඉස්සරහට අපේ මේ කස්ටමයිස් කරන වැඩ ටික කරගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන අපි මේකේ දැන් අපේ බ්ලොග් එකට ගිහින් බලුවොත් එහෙම ඔන්න ඔය විදිහට තමයි අපේ බ්ලොග් එක පෙන්වන්නේ. අපි දාපු බ්ලොගර්ස් 3 rent item වීඩියෝ ෆොටෝග්‍රැෆි ඔන්න ඔය විදිහට අපි දාපු ටික පෙන්වනවා. මෙතන මේ read more කියන එකට ගිහිල්ලා මේකේ මේ බ්ලොග් එක සම්පූර්ණයෙන් කියවන්න පුළුවන්. මේ තීම් එකනේ අපිට දැන් තියෙන්නේ. මේ තීම් එක ලස්සනයි. හරිම charm තීම් එකක් තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මීට වඩා හොඳ ඇඩ්වාන්ස් තීම් එකකට යන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ අපි තීම් එකක් ගන්න ඕනේ. දැන් අපි මේකේ තීම් එක වෙනස් කරගන්න ඕනේ. තීම් එක වෙනස් කරද්දී මම පාවිච්චි අපිට මේ බ්ලොග් එකේ බ්ලොග් සයිට් එකේනොත් අපිට තීම්ස් කීපයක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ ෆ්‍රී තීම්ස් අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන්න. මෙන්න මේ වගේ ෆ්‍රී තීම්ස් කීපයක් මෙයාලා දීලා තියෙනවා අපිට. අපි දැන්ට තියෙන්නේ මෙන්න මේ තීම් එක. එතකොට අපි මේ තීම් එක පාවිච්චි කරන්නේ නැතුව අපිට පුළුවන් අපේම තීම් එකක් මේකට දාගන්න. අපිට කැමති තීම් එකක්. එතකොට අපි මේ තීම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. සහ අපි ඒකට පාවිච්චි කරන්නේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ fastest කියන ටෙම්ප්ලේට් එක. එතකොට මෙන්න මේ ටෙම්ප්ලේට් එක ඊට පස්සේ අපි මෙතනින් මෙන්න මේ ටෙම්ප්ලේට් එක
ඩවුන්ලෝඩ් කරගන්න. ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපිට. මම මෙතන මේ ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් පල්ලෙහෙන් ඔයගොල්ලන්ට ගන්න ලේසි වෙන්න. හරි. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ දැන් අපි කතා කරන්න යන්නේ කොහොමද බ්ලොගර් සයිට් එක අපි කස්ටම් තීම් එකක් දාගන්නේ කියලා. ඒකට අපි මුලින්ම කරන්න මෙන්න මෙතන මම පැත්තේ තියෙනවා ඩෑෂ්බෝඩ් එකේ මේ තීම්ස් කියලා එකක්. අපි මෙතෙන්ට යන්න ඕනේ. මෙතෙන්ට ගියාම මෙතන අර මම කලින් කිව්වා වගේ මේගොල්ලෝ ෆ්‍රී දෙන දැන් තමයි ෆ්‍රී දීලා තියෙන තීම්ස් වගේක් පෙන්නනවා. දැන් අපි ඇඩ් කරගන්න යන්නේ අපේම තීම් එක නිසා මෙතනින් මෙන්න මේ කස්ටමයිස් කියන එක ගාව පහතට තියෙන drop down arrow එක ක්ලික් කරලා මෙතන තියෙනවා edit html කියලා. ඒක ක්ලික් කරගන්න ඕනේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ එන්න ලොකු කෝඩ් එකක් පෙන්නයි. මෙතනදී ඔයාලට කිසිම කෝඩ් කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මේක මේ විදිහට ඕපන් වුණාට පස්සේ ඕගොල්ලෝ මේ page එක මෙහෙම මිනිමයිස් කරන්න. ඊට පස්සේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත zip file ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක තියෙනවානේ. අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක මෙන්න මේ විදිහේ zip file එකක් විදිහට තමයි අපි ඩවුන්ලෝඩ් වෙන්නේ. අපි ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. එක්ස්ට්‍රැක්ට් කරගන්න එක්ස්ට්‍රැක්ට් කරගන්න විදිහ කියලා දෙන්නම්. සමහර කට්ටිය ඒක දන්නෙත් නෑ. නැති ළමයි ඉන්නවනේ. ඒක නිසා එක්ස්ට්‍රැක්ට් කරගන්න විදිහ කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට මේ ෆයිල් එකට රයිට් ක්ලික් කරලා මෙතනින් WinRAR කියන එක පෙන්නයි. ඊට පස්සේ එතනින් extract here කියන එක දෙන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ෆයිල් ටික extract වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවානේ මේ ෆයිල් ටිකේ පෙන්නනවා මෙන්න මෙතන fastest xml කියලා ෆයිල්. අපිට තියෙන අන්නේ ෆයිල් එකට right click කරලා open with notepad දෙන්න ඕනේ. දැන් මෙතන Windows 11 කට්ටියක මෙතන පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ show more option ගිහිල්ලා edit in notepad කියන එක දෙන්න. සමහර අයගේ අතන මගේ නම් Windows 11 එකේ පෙන්වනවා සමහර Windows 11 වල පෙන්වන්නේ නැහැ. එතකොට show more option ගිහිල්ලා මෙන්න මේ විදිහට මේක open කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඔයාලා keyboard එකේ control A ගහලා මෙන්න මේ විදිහට මේ ඔක්කොම ටික එකපාර select කරගන්න. ඒ select කරගත්තට පස්සේ ආයසරයක් keyboard එකේ control එකයි C අකුරයි click කරලා ඔයාලගේ මේ select කරගත්ත code එක copy කරගන්න. copy කරගෙන මෙතනින් අයින් වෙන්න. අයින් වෙලා ආයෙසරයක් ඔයාලා යන්න ඔයාලගේ අර ඕපන් කරගත්ත ලොකු කෝඩ් එක. එතෙන්ට ගිහිල්ලා අර විදිහටම එකපාරක් මෙන්න මේ කෝඩ් එකේ කොහේ හරි තැනක mouse එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට blink වෙනවා arrow එක. ඊට පස්සේ ආයෙසරයක් control A ගහන්න. එතකොට මේ විදිහට ඔක්කොම ටික select වෙනවා. ඊට පස්සේ keyboard එකේ back space එක ඔබලා ඒ සේරම ටික අයින් කරගන්න. delete කරලා දාලා keyboard එකේ control එකයි V එකයි ඔබලා අර ඔයගොල්ලෝ කලින් copy කරගත්ත කෝඩ් එක මෙතෙන්ට paste කරගන්න. ඔයාලගේ මේකේ යටම හරි උඩම හරි කොහේ හරි තැනක පෙන්නයි save icon එක. මගේ නම් මේ උඩම මෙතන පෙන්නන්නේ. මෙතනින් අපි save කරගන්නවා මේ theme එක. අපිට පුළුවන් මෙතනින් back වෙන්න. back වෙලා අපි අපේ අපේ blog එක view කරොත් එහෙම මෙතනින් view blog ගිහලා view කරාම අපිට පෙන්නනවා මෙන්න මේ විදිහට අපේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එක. ඔන්න අපි ප්‍රැක්ටිකල් එකේ එක පාත් එකක් ඉවරයි. එකක් නෙමෙයි පාත් දෙකක් මේ විදිහ ඉවරයි. ඒ කියන්නේ අපි බ්ලොග් සයිට් එක හැදුවා, බ්ලොගර්ස් කීපයක් ඇඩ් කරා සහ දැන් අපි අපේ හෝම් පේජ් එක හදලා ඉවරයි. දැන් අපිට මෙන්න මෙතන home about contact ඊට පස්සේ මේ පැත්ත අපේ social media icon වගේක් මෙතන Facebook YouTube බනම් ටික ඊට පස්සේ මෙන්න මේ pages මේ ඔක්කොම අපි customize කරන්න ඕනේ. එතකොට මේ logo එක පවා අපිට customize කරන්න පුළුවන් මේ ad එක හැමදේම අපිට customize කරන්න පුළුවන්. අපි මුලින්ම මුලින් ඉඳලා ඒක customize කරන හැටි බලමු. හරි. අපි දැන් බලමු මේ ටික කොහොමද අපි මේ edit කරගන්නේ කියලා. එතකොට මේ දැන් මෙතන ඔයාලට මේ page එකේ පෙන්නනවා මෙතන මේ photography කියන එක විතරයි මම image එක add කරේ. ඒක නිසා එතන image එක පෙන්නනවා. සහ මේවා image පෙන්නන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් අර විදිහටම අතෙන්ට ගිහිල්ලා අපේ blog එක edit කරලා image එක add කරොත් ඒ image එක මෙතෙන්ට පෙන්නන විදිහට හදාගන්න. දැන් අපි බලමු මේ ටික කොහොමද edit කරගන්නේ කියලා. අපේ blog අපේ main site එකට ගිහිල්ලා මෙන්න මෙතන වම් පැත්තේ තියෙනවා layout කියලා එකක්. අපි යන්න ඕනේ එතෙන්ට. එතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට අපේ editable toolbar එක පෙන්නනවා. ඊට පස්සේ අපි මෙතන themes and option මේ වගේ අපිට edit මේ හැමදේම අපිට edit කරන්න පුළුවන්.
ඉතින් අපි මුලින්ම හරි අපි දැන් මේක එඩිට් කරද්දී මෙතන මේ theme options කියන එක ගැන අපි මොකුත් කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඊට පස්සේ මෙතන තියෙනවා top navigation social top එහෙම කියලා ටිකක්. ඉතින් මෙතන මුලින්ම top navigation. top navigation එක කියන්නේ මෙන්න මේ ටික. මේ home about contact කියලා තියෙන. අන්න ඒ ටික තමයි top navigations කියන්නේ. එතකොට මෙතන edit link set කියන මේ pencil icon එකට ක්ලික් කරලා අපිට පුළුවන් මෙතන අපිට ඕන දේවල් edit කරන්න, add කරන්න new item එක. ඊට පස්සේ අපි මෙතන home page එක අපිට add කරන්න තියෙන ඒක නිසා home page එක එහෙම තියාගන්නවා. about එක තියාගන්නවා, contact එකක් තියාගන්නවා. ඊට පස්සේ home එකේ අපිට පුළුවන් මොනවා හරි දාන්න නම් දාන්න, add කරන්න දේවල් add කරන්න, ඒවා කරන්න පුළුවන්. ඊට පස්සේ about us එකත් ඒ විදිහට edit කරගන්න පුළුවන්. contact එකත් ඒ විදිහට අපිට edit කරගන්න පුළුවන්. අපි හිතන ඔය විදිහටම තියලා social top කියන එකට ගියාම social top කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ අපේ තියෙන මේ social media icon ටික. අන්න ඒ ටික තමයි social top කියන්නේ. ඒ ටිකත් edit කරගන්න පුළුවන්. social top එකට ගිහිල්ලා ඔයාලගේ Facebook YouTube Instagram ඒ වගේ දේ account තියෙනවනේ ඒ account වල links අපිට මෙතනට add කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට Instagram එක add කරගත්තා. දැන් Facebook එකත් add කරගන්න පුළුවන්. අන්න මේ විදිහට Facebook එකත් add කරලා මෙතන save දෙන්න. ඊට පස්සේ මගේ Twitter එකක් නැති නිසා මම Twitter එක අයින් කරනවා. print test එකක් නැහැ. ඒකත් අයින් කරා. ඊට පස්සේ මෙතනින් save දුන්නා. දැන් අපි blog එකට ගිහිල්ලා බලුවොත් blog එක මේ විදිහට තමයි පේන්නේ. blog එක refresh කරන්න ඕනේ. refresh කරාට පස්සේ අපිට මේ social top වල පෙන්වන්නේ මම දැන් Instagram එකේ Facebook එක විතරයි මේ දෙක පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ අපි දැන් මෙතන Facebook add කරගෙන තියෙන මෙතන අපි Facebook එක add කරලා මෙතන Facebook එක ක්ලික් කරොත් කෙලින්ම මගේ නලින් සම්බන්ධ සිනමැටෝග්‍රැෆි කියන Facebook page එක කෙලින් page එක open වෙන්නේ. ඊට පස්සේ අපි අපේ logo එක social top එක ටික හදාගත්තනේ අපි ඊට පස්සේ අපි අපේ logo එක edit කරගන්න පුළුවන් අපිට. මෙතන මේ fastest එකේ logo එකනේ තියෙන්නේ. එතකොට upload image from computer දුන්නා. choose file ගියා. අපේ image එක add කරගන්න පුළුවන්. image එක upload වෙනවා. ඔන්න ඔය විදිහට image එක preview වෙනවා. ඊට පස්සේ මෙතනින් save දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි page එකට ගිහිල්ලා page එක refresh කරලා බලුවොත් මෙන්න මෙතන මේ වගේ අපේ logo එක පෙන්නනවා. ඒත් එක්කම මේ ඔයාලට මෙතන logo එකේ logo එක විතරක් add කරලා අපිට මෙතන title එක සහ මෙතන මොනවා description එකක් දාන්න ඕන නම් ඒක එහෙම දාන්නත් පුළුවන් අපිට. ඔයගොල්ලන්ට කැමති description එකක් මෙතන add කරගන්නත් පුළුවන්. add කළා මෙතනින් save දෙන්න තියෙන්නේ. මේ වෙලාවේ මම description එහෙම මොකද add කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් මේ අපේ head ad එක මෙන්න මේක. head ad එක කියන්නේ මෙන්න මේක. අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද මම මේ වෙලාවේ හදපු head ad එකක් නැහැ. වෙනස් කරන්න නම් මෙතන pencil icon එක උඩ click කරා. මෙන්න මෙතන JavaScript එකට paste කරන්න තියෙන්නේ මේක අයින් කරලා වෙන එක. ඔයාලගේ හදාගත්ත link එක. ඒ විදිහට ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ mobile logo එකත් මේ විදිහට දාගන්න පුළුවන් ඔයාලට. එතන upload image phone එකේ පෙන්වන්න ඕන image එක. ඒකටත් අපි අපේ කලින් image එකම දාගමු. ඊට පස්සේ මෙන්න මේ menu එක අපි වෙනස් කරගන්න ඕනේ. menu එක වෙනස් කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ main menu එකේ තියෙන දේවල් ටික කොහොමද edit කරගන්නේ කියලා. ඒකට අපි මුලින්ම කරන්නේ blogger site එකට ගිහිල්ලා මෙන්න මේ main menu එකේ තියෙන pencil icon එක click කරන්න ඕනේ. click කරාම මෙන්න මේ වගේ තැනකට add වෙනවා. එතන අපිට තියෙනවා අර අතන පෙන්නපු main menu එකේ තියෙන මේවා ටික සේරම. එතන අපිට ඕනේ දේවල් ටික විතරක් තියෙන අනිත් සේරම දේවල් ටික අපි අයින් කරගන්නවා. මට මෙතන home එක විතරයි ඕනේ කරන්නේ අනිත් ඒවා එකක් නැහැ. නිසා අනිත් ඒවා ටික සේරම අයින් කරනවා. delete home menu එක තියෙනවා. ඊට පස්සේ home එක කොහොමද කියලා අපිට පුළුවන් තව add new item දෙන්න. add new item දීලා අපි කරන්නේ
site name එක මෙතන දානවා මුලින්ම photography එන්න අපිට එන්න ඕනි menu එකේ name එක දාලා අපි කරන්නේ මෙතන අපි preview එකට ගිහිල්ලා මෙතන තියෙන photography කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපිට චූටියට පේනවා අපේ path එක. photography කියන එකට එන්න තියෙන path එක. photography කියන path එකට තමයි ඒකට අපි කරන්නේ. එතන මෙන්න මේ photography කියන එක උඩ ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ එන්න මෙතන අපිට පේනවා anitomulan.blogpost.com/search/label කියන කැලේ. අන්න ඒ කැලේ තමයි අපේ link එක වෙන්නේ. ඊට පස්සේ අපි ගන්න අන්න ඒ කැලේ select කරලා control C ගහලා ඒක copy කරගෙන ආය අපි එනවා අපේ main menu එකට ඇවිල්ලා මෙන්න මෙතන site URL කියන එක paste කරලා එතනින් save දෙනවා. ඒ විදිහට අපේ videography rent item කියන එක ගන්නවා. හරි මෙන්න මේ විදිහට අපේ මම දැන් ඇඩ් කරගන්න ඕන ටික මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ මෙතනින් save කියන එක දෙන්න තියෙන්නේ. save කියන එක දීලා බලමු කොහොමද preview එක පෙන්වන්නේ කියලා. එතන preview page එකට ගියා. ඊට පස්සේ page එක refresh කරලා බලමු කොහොමද පෙන්වන්නේ. අන්න හරි. ඔන්න දැන් අපි home page එක මෙතන පෙන්වනවා. pin home page එකේ ඊට පස්සේ photography කියන page එකට ගියාම photography වලට දාලා තියෙන content එක video වලට ගියාම video වලට දාලා තියෙන content එක rent item වලට ගියාම rent item වලට දාලා තියෙන content එක පෙන්නනවා. හරි මේ වෙද්දි අපි අපේ page එකේ අපි කියන්නේ අපේ blog site එකේ අපිට ඕනේ සියලුම දේවල් ටික කරගෙන ඉවරයි. දැන් අපි බලමු මෙන්න මේ Facebook, Twitter, Instagram වගේ තියෙන social media plugins ටික කොහොමද අපි plug කරගන්නේ කියලා. අපේ main blogger site එකට ගිහිල්ලා පොඩ්ඩක් scroll කරාට පස්සේ මෙන්න social widget කියලා එකක්. social widget කියන එක ක්ලික් කරාට පස්සේ එතන edit edit ගිහිල්ලා අපිට පුළුවන් අපිට ඕන නැති දේවල් ටික මෙතනින් add කරගන්න. අපිට tweet එකක් නැහැ, tweet එක අයින් කරා. Pinterest එකක් නැහැ, Pinterest එක අයින් කරා. Facebook, Instagram දෙක තියෙනවා. ඒ දෙකට අපිට තියෙන්නේ කලින් කරා වගේම අර link දෙක ගෙනලා මෙතන paste කරගෙන අපි දාලා බලමු මොකද වෙන්නේ කියලා. හරි Facebook Instagram දෙක ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපේ Facebook Instagram YouTube ටික ඇඩ් කරලා ඉවරයි. දැන් මෙතන save දීලා ගිහිල්ලා refresh කරලා බලමු මොකද වෙන්නේ කියලා. Facebook එකයි Instagram එකයි මෙතන මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ YouTube එක මෙතෙන්ට එන්නේ නැහැ. YouTube එක එන්නේ නැහැ. YouTube එක අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට ඇඩ් කරන්න. අපි ඒක බලමු කොහොමද ඇඩ් කරන්න කියලා. අපි දැන් මෙතන popular post කියන්නේ මෙතන popular post කියලා තියෙන්නේ වැඩිපුරම කට්ටිය රීච් කරව post එක තමයි මෙතන පෙන්නන්නේ. අපිට අඩදාලා බලමු ඒක කොහොමද එඩිට් කරගන්නේ කියලා. එතකොට popular post කියන එකට අපිට මෙතන වෙන topic එකක් දෙන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන්. බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මෙන්න මෙතන popular post කියන එකට ගියා. මෙතන edit icon එක තියෙනවා. එතන පුළුවන් හැමතිස්සෙම රීච් කරපුවා වෙන්නන්න අන්තිම දවස් 7 රීච් කරපුවා. ඒ විදිහට ඒක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා subscribers කියලා. ඒක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් මෙතන topic එක වෙනස් කරගන්න. ඒත් එකම අපේ YouTube channel එක link එක මෙතෙන්ට paste කරන්න පුළුවන්. දැන් බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක refresh කරලා. මෙන්න මෙතන මගේ YouTube channel එක පෙන්නනවා. ඔය විදිහට තමයි අපේ වැඩේ කරගන්න තියෙන්නේ. මම හිතන්නේ කට්ටියටම වැඩේ තේරෙන්නේ නැති බේසික් කොහොමද අපි page එකක් හදාගන්නේ එහෙම කියලා. ඔන්න ඔය විදිහට අපේ blogger site එක හදලා ඉවර කරන්න පුළුවන්. තව අපිට මේකේ කතා කරන්න බැරි වෙච්ච එකක් තියෙනවා. මෙන්න මෙතන අපිට practical report එකේ තියෙන මෙතන about us කියලා එකකුයි contact us කියලා මේ ටික විතරක් හදලා බෑ. මේවට add කරන්න කියලා contact එකයි about us එකයි. එතකොට මේවා add කරන්න නිකන් type කරලා බෑ. හරිද? එතකොට ඒවා HTML code විදිහට add වෙන්න ඕනේ. ඒක ඇඩ් කරන විදිහ කියලා දෙන්නම්. මෙහෙමයි වැඩේ වෙන්නේ.
මුලින්ම අපි බලමු terms and conditions කොහොමද ඇඩ් කරන්න කියලා. ඒකට අපිට terms and conditions HTML ඒකට අපිට terms and conditions HTML විදිහට හදාගන්න පුළුවන් pages තියෙනවා. page තියෙනවා. එතකොට මේ අපිට මේ වගේ page එකක් use කරන්න පුළුවන් මේ තියෙන්නේ එහෙම මම හොයාගත්ත page එකක්. එතකොට මම මේ page එකේ link එක යටින් දාලා තියන්නම්. එතකොට අපිට මේ page එකට ගිහිල්ලා මෙතන තියෙනවා website කියලා. website කියන එකට ගියා. ඊට පස්සේ මෙතන generate terms and conditions දුන්නා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. ඊට පස්සේ අපිට මෙතන අපේ වෙබ්සයිට් එකේ URL එක paste කරන්න පුළුවන්. මෙතන අපේ වෙබ්සයිට් එකේ URL එක paste කරන්න පුළුවන්. ඊට පස්සේ වෙබ්සයිට් name එක දාන්න පුළුවන්. විදිහට name එක දාලා type එක business එකක් විදිහට දාන්න පුළුවන්. එහෙම නැත්නම් individual කියලා දාන්නත් පුළුවන්. දැන් අපේ රට තෝරන්න පුළුවන්. මේ අහන දේවල් ටිකට උත්තර දෙන්න තමයි තියෙන්නේ. ඔක්කොටම නෝ කියලා දාගෙන යන්නේ. මොකද මේක මම පර්මනන්ට් හදන එකක් නෙවෙයි. ඒක නිසා නිකන් සාමාන්‍ය වලට පෙන්වන්න හදන හින්දා නිකන් දාන්නේ. ඊට පස්සේ මෙතනින් generate කියන එක දීලා අපිට පුළුවන් අපේ terms and conditions ටික generate කරගන්න. ඊට පස්සේ මේ තියෙන අපේ terms and conditions ටික දාලා HTML code එක මෙතන මෙන්න මෙතනින් copy this to clipboard කියන එක දීලා copy කරගන්න. copy කරගෙන මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපේ layout එකේ තියෙන top navigation එකට ගියා. මෙතන අපිට add කරන්න පුළුවන් තව එකක් add කරලා එතනට දාන්න. and conditions කියලා. ඊට පස්සේ අපි අර copy කරගත්ත code එක මෙතෙන්ට paste කරලා save කරන්න. save කරලා දාලා බලමු අපි හරියයිද කියලා. save දීලා page එකට ගිහිල්ලා refresh කරලා බලමු මොකද වෙන්නේ කියලා. terms and conditions වැඩ කරන්නේ නැහැ. මොකද හේතුව එතෙන්ද කියන්න ඕනේ terms and conditions එතෙන්ට දැම්මම වැඩ කරන්නේ නැහැ. අපි මේක කරන්න ඕනේ. හරි. අපි දැන් අර විදිහට terms and conditions copy කරගත්තානේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මෙතන අපේ main page එකට ඇවිල්ලා main menu එකට ඇවිල්ලා මෙතන pages කියන එක ගන්න. pages කියන එකට ගිහිල්ලා මෙතන new page කියලා තියෙනවා. ඒක දෙන්න. ඒක දීලා අපිට මෙතන title එක දාන්න පුළුවන්. මේ විදිහට terms and conditions කියලා title එක දාලා අපිට පුළුවන් අර copy කරගත්ත මේ code එක මෙතෙන්ට paste කරන්න. paste කරලා මේක paste කරගන්න ඕනේ. මේක paste කරගත්තා පස්සේ මෙන්න මෙතන මේ pencil icon එක තියෙන. එතන තියෙන drop down arrow එක click කරලා මේක දාගන්න ඕනේ HTML view කියන එකට. ඊට පස්සේ අපේ code එක HTML code එකක් විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන preview කියන එක තියෙන තැන drop down menu එක click කරලා save කරලා මෙතනින් publish දෙන්න. publish දීලා එතන confirm කරන්න. ඔන්න ඊට පස්සේ අපේ terms and conditions ටික මෙතෙන්ට add වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ඇහැක් වගේ icon එක ඒක click කරලා අපේ terms and conditions ටික view කරන්න. මේ තියෙන්නේ අපේ terms and conditions ටික මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ link එක copy කරලා මෙන්න මෙතන අපේ main page එකට ගිහිල්ලා මෙතන අපි මේ විදිහට අපි මේක view කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මේක අපි pin කරලා දාමු. pin කරලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපේ layout කියන එකට යන්න. layout කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා copy කරගෙන
අපේ මේන් පේජ් එකට ගිහිල්ලා දැන් තියෙනවා layout එක. layout එකට ගිහිල්ලා top navigation එකේ අපිට පුළුවන් new item add කරන්න. දැන් දාලා බලමු හරියයිද කියලා. මෙතන දානවා. කියලා ඊට පස්සේ අර link එක මෙතන paste කරලා save කරනවා. save කරලා main page එක refresh කරනවා. refresh කරලා මෙතන terms and conditions කියන එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ terms and conditions ටික පෙන්නනවා. ඊට පස්සේ අපි add කරගන්න ඕනේ privacy policy. ඊට කලින් වැඩක් තියෙනවා. terms and conditions අපිට ඕන යටට දාන්නත් පුළුවන් මෙන්න මෙතෙන්ට. ඕනේ නැහැ. අපි දැන් දාමු privacy policy එකයි contact us එකයි about us එකයි. ඒක කරන්නේ මේ විදිහට privacy policy එකත් කරන්නේත් එහෙමයි. කලින් විදිහටමයි pages වලට ගියා. new page එකක් දැම්මා. title එක දාන්න ඕනි. privacy policy කියලා. ඊට පස්සේ මෙතන HTML view එක දාගත්තා. අර විදිහටම වෙබ්සයිට් එකක් තියෙනවා privacy policy ටික develop කරගන්න. මම ඒක link එකක් දාලා තියන්නම්. දැන් වෙබ්සයිට් කියන එක දැම්මා. generate privacy policy දුන්නා. කලින් විදියමයි ඊළඟ දේවල් ටික දීලා privacy policy එක copy කරගන්න. මෙතන by email කියන එක විතරක් දෙන්න. දීලා next step. quite no මේ ටික අනිවාර්යෙන් fill කරන්න ඕනේ. ඒක නිසා ටිකට නෝ දාලා next step දෙන්න. ඊට පස්සේ මෙතන අපේ email address එක ඉස්සරහට දාලා generate දුන්නා. ඊට පුළුවන් අපේ privacy policy එක මේ විදිහට copy කරගන්න. ඒක copy කරගත්තා. මෙතෙන්ට ගෙනල්ලා ඒක paste කරනවා. මේක මෙතන paste කරගත්තාට පස්සේ මෙන්න මෙතන preview කියන තැන drop down arrow එකෙන් save කරා. publish කරා. confirm දුන්නා. ඊට පස්සේ ටික වෙලාවකින් මේක මෙතනට add වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ මේ හදාගත්ත privacy policy අපි මේ හදාගත්ත privacy policy එකේ මේ හැක් වගේ icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා මෙතෙන්ට ගිහිල්ලා මේක ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම මෙන්න මේ විදිහට hypertext transfer protocol එකත් එක්ක පෙන්නනවා. ඊට පස්සේ මේ link එක copy කරගන්න. copy කරලා අපේ main page එකට යන්න. main page එකට ගිහිල්ලා මෙතන layout එක යන්න. layout එකට ගියාට පස්සේ මෙතන sidebar right කියන එකේ add a gadget කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කළා මෙතන මෙහි පල්ලෙහාට යද්දි pages කියලා තියෙනවා. ඊට පස්සේ pages වලට ගිහිල්ලා මෙන්න මෙතන title එකේ legal කියලා දාන්න. මේ title එකේ legal කියලා දාන්න. title එකේ legal කියලා type කරගන්න. ඊට පස්සේ මෙතනින් add new item ගියා. මෙතනට දැම්මා privacy policy කියලා. එතනට URL එක ඔටෝම copy වෙනවා. ඊට පස්සේ save කරා. ඇසට මෙතන save දුන්නා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ main page එකට ගිහිල්ලා මේක refresh කරන්න. refresh කරාට පස්සේ මෙන්න මෙතන sidebar එකේ අපිට පෙන්නනවා legal කියලා privacy policy. මෙතන privacy policy එක ගියාම අපි දාපු privacy policy ටික මෙතන පෙන්නනවා. ඊට පස්සේ terms and conditions set කරා, privacy policy set කරා. අපිට තියෙන contact information එකයි about us එකයි දාගන්න. අපි බලමු මේක කොහොමද දාන්නේ කියලා. දැන් about us එක add කරගන්න විදිය බලමු. about us එක add කරගන්නේ මෙන්න මේ විදියට. අපි මුලින්ම යනවා අපේ main page එකට. main page එකට ගිහිල්ලා අදන pages කියන එකට යන්න. pages කියන එකට ගිහිල්ලා new page එකක් දෙන්න. new page එකක් දීලා title එක
about us කියලා වෙනස් කරලා about us කියලා දාලා මෙතන අපි මොකක් හරි ටයිටල් එකක් දෙමු. මෙන්න මේ වගේ මොකක් හරි අපි about us එකක් දීලා මෙතන preview එකෙන් save දීලා publish කරන්න. ඊට පස්සේ confirm කරන්න. ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට add වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ කලින් විදිහටම layout වලට ගියා. layout වලට ගිහිල්ලා ඉතින් legal කියන එකට ගිහිල්ලා add new item දීලා ඊට පුළුවන් about us කියන එක add කරන්න. එතකොට නිකම්ම මෙතන මෙයා ඩිලීට් කරනවා අපේ about us page එක. ඊට පස්සේ save කරා. save දුන්නා. අපේ about us එක add වෙනවා මෙතෙන්ට. refresh කරලා බලුවාම මෙතන about us කියලා පෙන්නනවා. ඊට පස්සේ contact information add කරන්නේ කොහොමද කියලා. contact us එක අපි add කරගන්නේ මෙහෙමයි. මෙතන blog layout එකට ගිහිල්ලා contact us එක අපි තිබ්බන්නේ top navigations වල. නෑ top navigations වල නෙවෙයි. මෙතන pages වලට ගිහිල්ලා මෙතන new page එකක් දාලා title එක about us කියලා දාලා මෙතන දාන්න HTML view එකට දාලා මෙතන කෝඩ් එකක් තියෙනවා paste කරන්න. මේ කෝඩ් එක මම description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ අපිට ගන්න තියෙන මෙතන preview කියන එකට ගියා. save දුන්නා, publish දුන්නා, confirm කරා. ඊට පස්සේ මෙන්න මෙතන about us එක පෙන්නනවා. එතන අපිට මෙන්න මේ hack වගේ icon එක click කරලා දැන් double click කරලා මෙන්න මේ link එක copy කරගන්න. copy කරගෙන යන්න මෙතන layout එකට ගිහිල්ලා එතන top navigations වල contact කියන එකේ pencil icon එක click කරලා මෙන්න මෙතනට මේක paste කරලා save කරන්න. save කරලා ඒත් save දෙන්න. ඊළා page එකට ගිහිල්ලා page එක refresh කරලා බලමු. contact ඔන්න විදිහට අපේ contact page එක පෙන්නනවා. අපේ වැඩේ හරි. දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් අපිට මෙන්න මෙතන about us home terms and conditions click කරලා අපේ ඒවා බලන්න පුළුවන් වුණාට මෙතන click කරොත් අපිට ඒවා බලන්න වෙන්නේ නැහැ. error එකක් තමයි පෙන්වන්නේ. එතකොට අපිට පුළුවන් මෙතන home page එකට ගිහිල්ලා අපි මෙතන හදාගත්තනේ about එකක් contact information අපි හරි terms and conditions එකයි about එක මෙතන හදාගත්තනේ. එතකොට අපි කරන්නේ මෙතන about us එක click කරලා ඊට පස්සේ මෙතන about us එකට එනවනේ. ආවට පස්සේ මෙතන double click කරා මේ link එක copy කරගත්තා. මෙතන top navigation වලට ගියා. about එකේ pencil icon එක click කරා. මෙතනට මේ code එක paste කරලා save දෙන්න. ඒ විදිහටම ඊට පස්සේ අපිට terms and conditions අපි add කරගත්තේ කෙලින්ම මෙතෙන්ට. අපි terms and conditions ටික අපිට කියලා තියෙන side bar එකට දාන්න කියලා. terms and conditions ටික අපි side bar එකට දාන්න ඕනේ. එතකොට අපි කරන්නේ මෙතන legal එකට ගියා. add new item terms and conditions save දුන්නා. ඊට පස්සේ home එකට ගියා. මෙන්න මෙතන terms and conditions ටික පෙන්නනවා. මේ විදිහට හරි. වැඩේ ඉවරයි. කියන්නේ අපේ වැඩේ අපිට ප්‍රැක්ටිකල් එකේ කරන්න තිබ්බ ටික සේරම අපි මේ විදි කරලා ඉවරයි. ඉතින් thank you හැමෝටම. YouTube channel එකට subscribe කරලා Facebook channel එක follow කරලා පොඩි දවවක් කරන්න කියලා ඉල්ලනවා කට්ටියගෙන්. Thank you.